හායි ගයිස් අදත් සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. අදත් ගෙනාව සුපිරි පට්ට වීඩියෝ. ඔයාලා thumbnail එකෙන් දකින්න ඇති මොකක්ද වීඩියෝ එක කියලා. දැන් බය වෙලා ඉතින් මට කෝඩින් බෑ අරකත් බෑ මේකත් බෑ ඇප් හදන්න මට බෑ කියලා. බය වෙන්න එපා. කිසිම knowledge එකක් ඕනේ නැහැ මම මේ කියන විදිහට ඇප් එකක් හදන්න. හරිද? මෙන්න මේ Sketchup Pro කියන ඇප් එක විතරයි ඕන කරන්නේ ඇප් එකක් හදන්න. හරිද? සාමාන්‍ය ඇප් එකක් normal ඇප් එකක් ඩෙවලොප් කරගන්න මේ ඇප් එක හොඳටම ඇති. හරිද? මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරන්න ඔයාලට Play Store එකකින්වත් App Store එකකින්වත් බෑ. මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරන ලින්ක් එක මම දාලා තියන්නම් ඩිස්ක්‍රිප්ෂන් එකේ හෝ කමෙන්ට් බොක්ස් එකේ. හරිද? එහෙනම් වැඩි කතා නැතුව වීඩියෝ එකට යමු. යන්න කලින් කියන්න තියෙන්නේ වීඩියෝ එකට අනිවාර්යෙන් link වීඩියෝ එකට අනිවාර්යෙන් subscribe කරලා like එකක් දාලා අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. හරිද? එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඔයාලා link එකෙන් ගිහින් මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරගෙන මම කරන විදිහේ ස්ටෙප් ටික ෆලෝ කරමු. හරිද? ඉස්සෙල්ලාම අපි ඇප් එක ඕපන් කරගමු. ඕපන් කරාට පස්සේ ඔහොම තමයි එන්නේ. මෙතන මේ ක්ලෝස් කියන එක ඔබන්න. ඊට පස්සේ මෙතන මේ ස්කිප් කියන එකත් ඔබන්න. හරිද? ඊට පස්සේ අපිට දැන් මේ මන් තියෙන මම හදපු ප්‍රොජෙක්ට් මේ තියෙන්නේ ගොඩක් ප්‍රොජෙක්ට්. ඊට පස්සේ මෙතන මේ ප්ලස් ලකුණ මේ යට තියෙන්නේ. මේ ප්ලස් ලකුණ ඔබන්න. ඊට පස්සේ ඔයාගේ ඇප් එකට දාන නම. හරිද? මම ආයේ නම දෙන්නම් ටෙක් විත් ද සන් කියලා. ඔයාත් ඔයාගේ ඇප් එකට දාන නම දෙන්න. ඊට පස්සේ මෙතන මේක ඔබලා ඔයාට ඔයාගේ මොකක්ද මේ වගේ ඇප් එකට ඕන ෆොටෝ එක ඒ කියන්නේ උඩට අර ඇප් එකේ ඉස්සෙල්ලා තියෙන්නේ යනකොට ෆොටෝ එක. ඒකට ඇප් එකේ අයිකන් එකට ඔයා කැමති එකක් සිලෙක්ට් කරන්න. මේක ඔබලා ඔයා මෙතන මේ choose from gallery කියන එක ඔබන්න. හරි? gallery එකට ගිහින් ඔයා කැමති ෆොටෝ එකක් සිලෙක්ට් කරගන්න. හරි මම මෙහෙම දැන් මට කැමති ෆොටෝ එක මම සිලෙක්ට් කරගත්තා. හරිද? ඉතින් මෙතන තියෙනවනේ මේ යට setting කියලා. ඔයාලට කැමති නම් මේ මෙවයි කැමති කලර් එකක් දාගන්න පුළුවන්. නිල් වෙනකොට රතු අනිත් එකට කොළ එහෙම දාන විදිහ මම කියලා දෙන්නම්. කොහොම ඒක ඔබට ඔබලා ඔයාලට කැමති පාටක් මම කහ කියලා දාන්නම්කෝ. කහ කියලා දාලා මෙතන මේ yellow කියන එක ඔබලා ආවට පස්සේ මේක ටච් වෙනවා. හරිද? අනිත් ඒවත් එහෙම තමයි. මේ සිම්පලි මම මේ සිම්පල් කියලා දෙන්නේ. ගොඩක් ඒවා උඩ දැම්මොත් තේරෙන්නේ නැහැ. මේක මම සිම්පලි ලේසියෙන් හදාගෙන ඉදී කියලා දෙන්නේ. හරිද? මෙතන මේ ක්‍රියේට් ඇප් කියන එක දෙන්න. ඊට පස්සේ අපි මේක ඇතුළට යනවා. දැන් දින ඇප් එක හදන්න. බය වෙන්න එපා මේවා තිබ්බට. මේ කොහොම ඕන වෙන්නේ නැහැ. හරිද? මම දැන් කියන්න මොකද්ද බලන්න ඕනේ මොකද්ද වෙන්නේ කොහොමද කරන්නේ කියලා මම දැන් මෙතන ඉඳන් කියන්න ඇප් එක ඇතුලේ හැදෙන විදිහ. හරිද? ඊට පස්සේ මෙතන තියෙනවා මේ ලයිනර් V කියලා. මේ උඩ ඉඳන් දකුණු වම් පැත්තේ දෙවෙනියට තියෙන බාර් ඒක ඔබාගෙන ඉඳලා ඇදගෙන ඇවිත් මේ ෆෝන් එක ඇතුළට දාන්න. මේක ඇතුළට. මේක ඇතුළට මම පෙන්නන්න. ඒක ඇතුළට දාලා මේ මෙතන තියෙන යට බාර් එක මේ යට බාර් එකේ තියෙන මෙතන මේ මම පෙන්නන්නේ මේ width කියන එකට ඔබ width කියන එක ඔබලා මෙතන මේ උඩට දෙන එකට ටික් එක දීලා මෙතන select කියන එක දෙන්න. හරි select කියන එක දුන්නා. ඊට පස්සේ මෙතන මේ තියෙනවා ඩොට් තුනක් උඩ පේනවා ඇති. sorry ඩොට් තුනක් තියෙනවා. ආයි ඩොට් තුන ඔබන්න. ඊට පස්සේ මෙතන තියෙන image කියලා. image කියන එකට යන්න. හරි. ඊට පස්සේ මෙතන තියෙන මේ ප්ලස් ලකුණ ඔබන්න. ඊට පස්සේ මෙතන මේ add image කියන එක ඔබලා ඔයාගේ gallery එකට තමයි යන්නේ. ඔයා gallery එකෙන් කැමති ෆොටෝ 5ක් 6ක් හෝ තෝරගන්න. ඒ කියන්නේ wallpaper size ෆොටෝ 6ක් 7ක් තෝරගන්න. හරිද? මම දැන් තෝරගෙන ඉන්නම්. හරි දැන් මම මෙතන ෆොටෝ 3ක් තෝරගත්තා. ඒ 3 තෝරගත්තාට පස්සේ මෙහෙම තමයි. හරිද? ඔයා ෆොටෝ 7ක් 8ක් තෝරගන්න ලස්සන වට. ඔයාගේ ෆෝන් එකේ දැන් ඔයා හදන ඇප් එකට ඇතුළට දාන බෑග්ග්‍රවුන්ඩ් කලර් එකට හරියන හොඳ මැච් වෙන ෆොටෝ ටිකක් තෝරගන්න. හරිද? තෝරගෙන මෙතන ඇවිත් මේ ලොකු කෝඩ් එකක් තියෙන්නේ. යන් ඒක උඩ බල කපන්න. ඒ කපලව සිම්පල් ලකුණු දෙකක් දීලා එක ඉලක්කමක් දෙන්න. මම දුන්නවයි එක ඉලක්කමක් දීලා මෙතන සේව් කියන එක දෙන්න. හරිද? සේව් කියන එක දුන්නාට පස්සේ මේ මම දාගත්ත ෆොටෝ ටික වලට පේනවා ඉතින්. ඊට පස්සේ මෙතන මේ ඊතලයේ ඔබන්න. ඊට පස්සේ මෙතන මේ ඔබලා මේ ෆෝන් එක මම මේ පෙන්නන්නේ. ඒක උඩ එකපාරක් ටච් කරන්න. ඊට පස්සේ මේ යට බාර් එකේ මම ඔයාලට ඉස්සර පෙන්නේ මේ යට බාර් එකේ පොඩ්ඩ දකුණු පැත්තට යන්න.
දකුණු පැත්තට ගියාට පස්සේ තියෙනවා මෙතන බෑග්ග්‍රවුන්ඩ් කියලා මේ තියෙන්නේ ඩොට් 4ක්. මම ඒක ඔබන්න. ඒක ඔබලා ඔයාලා මේ ඉස්සෙල්ලම බෑග්ග්‍රවුන්ඩ් එකට දාන්න ඕන ෆොටෝ එක තෝරගන්න. මම මේක තෝරගන්නවා මට හොඳයි කියලා හිතෙනවා. මේක. හරිද? ඒක තෝරගත්තට පස්සේ දැන් මේ ඇප් එකන්නේ ඇප් එකක් වුණාම තියෙන්නේ මේක එක පේජ් වලට යන්න නේද? ඇප් එකක් වුණාම මේ පේජ් වලට ගිහින් බෑක් වෙන්න ඒ ටිකේම තියෙන්න ඕනේ. හරිද? මම පේජ් එකට යන විදිහ විතරක් මේකෙන් කියලා දෙන්නම්. පේජ් එකට යන්නයි ඒකෙන් මේකට එන්නයි ඒ වගේම වෙබ්සයිට් එකක් දාන්න. මේ ඇප් වෙබ්සයිට් එකක් දාලා ඇප් එකක් හදන්න. හරිද? ඒ ටික මම මේකෙන් කියලා දෙන්නම්. තව මේක එක එක විදිහට මේ ඇප් හදන්න පුළුවන්. ඒ ඇප් හදන වීඩියෝ ඕන නම් යටින් කමෙන්ට් එකක් දාන්න මම තව වීඩියෝ ගේන්නම්. මේකේ පාර්ට් 1 2 3 4 කීකේ පාර්ට් 7ක් 8ක් හරි ගේන්න. ඔයාලට තව මේකෙන් එක එක විදිහේ ඇප් හදන විදිහේ වීඩියෝ ඕන නම් යටින් කමෙන්ට් එකක් දාන්න. හරිද? ඉස්සෙල්ලාම දැන් අපි මේක හදලා ඉන්න. හරිද? ඊට පස්සේ මෙතන මේ තියෙන්නේ මේ බටන් කියලා. මේ වම් පැත්තේ අයිනේ මේ තීරුව වල තියෙන. අයිනේ බටන් කියන එක ඔබාගෙන ඉඳලා ඇදලා දාන්න මෙතන. ඊට පස්සේ තව බටන් එකක් ඇදලා දාන්න. ඒ වගේම තව එකක් දාන්න. ඊට පස්සේ මේ බටන් කියන එක දැන් උඩ එක ඔබා ගන්න. හරිද? උඩ එක ඔබලා මෙතන width කියන එක ඔබලා ආයෙත් මෙතන මේ උඩ කියන එක දෙන්න. match pattern කියන ඒක දීලා select දෙන්න. හරි. දැන් දැක්කනේ උනදී. ඊට පස්සේ අනිකටත් ඒකම කරන්න. හරිද? ඔයාලට ඒකම ගන්න ඕනේ නැත්නම් මෙතනින් මේ තියෙන යට DP එකේ ඔයාලට කැමති size එකක් දීලා දෙන්න පුළුවන්. හරිද? ඔයාලට කැමති size එකක් දෙන්න පුළුවන්. 500 වුණත් 300 වුණත් ඔයාලට එන ගාන එන අපිනවා. මම මේක මේ ෆුල් දා ගන්නවා. හරි දැන් මෙහෙම තමයි එන්නේ. හරිද? ඉස්සෙල්ලා මම පෙන්නුවා ඔයාලට මතකනේ. මේ බෑග්ග්‍රවුන්ඩ් SSR කියන එක ඔබලා දැන් මෙතෙන් කැමති පොඩ්ඩක් තෝරගන්න. මම මේක කැමති. ඊළඟ මේක දාගන්න. හරිද? ඊට පස්සේ මේක දාගෙන අයිත් බටන් කියන එක දාගන්න. හරිද? බටන් කියන එක දාගෙන අයිත් width කියන එක දීලා මම කැමති මේකට. හරිද? ඔයා කැමති ගානකට දාගන්න. ඊට පස්සේ මේක කියන එක දාගෙන මෙතන තව මේ දකුණු පැත්තේ බාර් එකේ පල්ලෙහාටම ඇවිල්ලා මෙතන තියෙන යටට ඊතලයක් දාලා මේ තියෙන y අකුර අන්තිමේට මේ ඔයාලට පේන විදිහ. ඒක ඔබලා මෙතෙන් යටට දැන් මැදට ගන්න ඕනේ අපිට මේ. මම දානවා 400ක්. ඊට පස්සේ මේ හරියට මට ඒ හරිය ඇති. හරිද? ඒ හරිය ඇති මට. දැන් මේ බටන් කියන එක අපි හදාගමු. නමක් ලස්සන නමක් දාමු. හරි සෝරි මේ මෙතන බේසික් කියන එකකින් ආයෙන රීකෙන්ට් කියන එකට. හරිද? මම මේ වෙන්නන්නේ. ඒකට ඇවිත් මෙතන තියෙනවා ටෙස්ට් කියලා මේ තියෙන්නේ. පේනවා ඇති ටෙස්ට් කියලා තියෙන්නේ. ඒක ටච් කරලා ඔයාගේ මේ බටන් එකට කැමති නමක් දාගන්න. මම දානවා YouTube Go කියලා. හරිද? ඔයාගේ කැමති එකක් දාගන්න. ඊට පස්සේ මේක මෙහෙම දුන්නාට පස්සේ ඔයාලා මේක පුළුවන් ඕන විදිහට බෝල්ට් කරන්න පුළුවන්. බෝල්ට් එකයි පැත්තට යන එකයි දෙකම ගන්න පුළුවන්. මම එහෙම දාගෙන ටෙස්ට් එකේ size එක හරිද? දැන් මේ අපි දාපු එකේ size එක මම දානවා 20ක්. දැන් පේනවනේ ලොකු වුණා. හරිද? ඊට පස්සේ ලොකු වුණාට පස්සේ මේකේ තියෙන මේ එළියේ තියෙන මේ සුදු පාට එක මේ බටන් එකේ ඒකේ පාට වෙනස් කරන්න පුළුවන්. මම දාගන්නවා රෙඩ්. ලස්සනයි නේද? ඒ රෙඩ් කියලා දාලා දැන් මම මේකට දාන්න යන්නේ YouTube Go. ඒ කියන්නේ වෙබ්සයිට් එකක්, ඒ කියන්නේ වෙබ් view app එකක් හදන්න යන්නේ. මේක එබ්බුවට වෙබ්සයිට් එකකට නෙමෙයි යන්නේ. ඒ කියන්නේ Chrome එකට නෙමෙයි. මේ app එකේම තමයි වෙබ් එක රන් වෙන්නේ. ඒක මම කියලා දෙන්න වෙන විදිය. දැන් මෙතන තියෙනවනේ දැන් මම ඉස්සර කිව්වේ මෙතන මේ home button එක ඔබන්න කියලා. home button එක ඔබන්න. home නෙමෙයි sorry back button එක. ඒක ඔබලා මෙතන මේ තියෙන්නේ. new WPXR ඉස්සෙල්ලා වගේ ඒක ඔබලා මෙතෙන් යන්න. මෙතන ප්ලස් මාර්ක් එකට. එතෙන් ගිහින් මෙතන ආයෙත් ඉස්සෙල්ලා වගේ ඔයා කැමති එකක් දෙන්න. මම දෙනවා මෙහෙම. ඊට පස්සේ මෙතන මේ තියෙන ටික් දෙක අයින් කරගන්න. අයින් කරගෙන මෙතන ඇඩ් දෙන්න. ඊට පස්සේ ආයෙත් මේක ඔබා ගන්න. දැන් අපි හදුවේ NEWO මම එහෙම හදාගත්තේ. ඒකයි ටච් කරන්න. ඊට පස්සේ ඒකේ මෙතන මේ වම් පැත්තේ තියෙන බාර් ටිකේ ඒකේ යටට යන්න හිමීට. යටට ගියාට පස්සේ තියෙන වෙබ් view කියලා. මම මේ පෙන්නන්නේ. ඔයාලට පේන්නේ වෙබ් view කියන එක ඇදලා අරගෙන මේක ඇතුළට දාන්න. හරිද? ඊට පස්සේ මෙතන මේ ඉවෙන්ට් කියලා තියෙනවා. මේ උඩ මම ඔයාලට පෙන්නන විදිහ. මෙතන ගිහින් මෙතන මේකේ ඔබා ගන්න. මේක මැද ඔබන්න. ඊට පස්සේ මෙතන මේ තියෙන මේ මට යට පෙන්නන්නේ නිල් පාට එක. ඒක ටච් කරලා මෙතන view කියන එකට එන්න. ඊට පස්සේ view කියන එකේ පොඩ යටට යන්න. පොඩ.
යරට ගියාම තියෙනවා මෙතන LOAD URL කියලා. හරිද? ඒක ඇදලා අරන් මෙතනින් තියන්න මේ හරිද? මේක පේනවා ඉතින්. මේක LOD URL ඒක ඔබලා මෙතන මේ වෙබ් view කියන එක ඔබලා මෙතන මේකට ටික් එක දීලා සිලෙක්ට් දෙන්න. ඊට පස්සේ අපි දාන වෙබ්සයිට් එකේ ලින්ක් එක. මම දානවා www.youtube.com කියලා. හරිද? මම youtube.com කියලා දාගත්තා. ඊට පස්සේ save කියලා දුන්නා. ඊට පස්සේ මේකෙන් අර ඉතලින් බෑක් වුණා. මෙතන view කියන එකට ඇවිල්ලා මෙතන මේ තියෙන මේ දාපු එක. එතන main XML එකට ඇවිල්ලා දෙවෙනි එකට එන්න. අපි දෙවෙනිට යද්දී ඒකට එන්න. ඊට පස්සේ ඒකට ආවට පස්සේ මෙතන මේ YouTube Go කියන්නේ ඒ බටන් එක ටච් කරලා මෙතන තියෙන event කියලා. අපි basic එකේ ඉන්නේ. event කියන එකට එන්න. event කියන එකට ඇවිත් මේ ඇඟිල්ලක් තියෙන on click කියලා. ඒක ටච් කරන්න. ඒක ටච් කරලා මෙතන මේ තියෙන මේ නිල් පාට එක ටච් කරන්න. ඊට පස්සේ එන්න මෙතන මේ COMPONENT component කියලා තියෙන. component කියන එකට ඇවිත් මෙතන add component කියන එක තියෙන. ඒක ටච් කරන්න. ඒක ටච් කරලා මෙතන ඉන්ටර්නෙට් කියන එක ටච් කරන්න. ඊට පස්සේ මෙතෙන් ඔයා දෙන්න කැමති ඉලක්කමක් හරි ඉලක්කම් නම් දෙන්න එපා. සිම්පල් ලකුණක් දෙන්න. සිම්පල් ලකුණක් දීලා ඇඩ් කියන එක දෙන්න. ඊට පස්සේ මෙතන චුට්ට එරට යන්න. චුට්ට එරට යට පස්සේ තියෙනවා set screen කියලා එකක්. ඒක ටච් කරන්න. ඊට පස්සේ මෙතන යට ආයෙත් යන්න. ඊට තියෙනවා මෙතන ඉන්ටර්නෙට් කියලා. මේ තියෙන යට දෙවෙනි අන්තිම එකේ ඉඳන් දෙවෙනි එකට. set start activity ඉන්ටර්නෙට් කියන එක අරන් මෙතනින් තියන්න. ඊට පස්සේ චුට්ට උඩට එන්න. ඊට තියෙනවා මෙතන මේ finish affinity කියලා. ඒක අරන් මෙතනින් තියන්න. ඊට පස්සේ මෙතන මේක ඔබලා මේ තියෙන context කියලා ඒක ඔබලා මේ අන්තිම එක දෙන්න. ඒ කියන්නේ අපිට යන්න ඕන වෙබ්සයිට් ඒ කියන්නේ යන්න ඕන page එකේ නම මෙතෙන්ට දෙන්න. හරිද? මෙතෙන් දීලා select කියන එක දෙන්න. ඊට පස්සේ මෙතන තියෙනනේ ඉන්ටර්නෙට් කියලා ඒක ටච් කරලා H කියන එකට දෙන්න. ඊට පස්සේ select දෙන්න. ඊට පස්සේ මේක දීලා මේකත් select දෙන්න. ඊට පස්සේ මෙතනින් back වෙන්න. මෙතනින් මේ ඊතලින් back වෙන්න. හරි දැන් මේකේ දැන් භාගෙම වැඩ ඉවරයි. ඇප් එක හරිද? පේනවා ඉතින් ලේසි කියලා. බය වෙන්න එපා. තව පොඩ්ඩයි තියෙන්නේ. ඊට පස්සේ වැඩ ඉවරයි. ඊට පස්සේ මෙතන මේ ආයෙත් මේ යට තියෙන ඔයාගේ ෆෝන් එකේ බෑක් බටන් එක බලලා මෙතෙන් එන්න. මෙතන තියෙන මේ NWP XML කියන එක බලලා අපි පළවෙනිට පදමු main XML එකට එන්න. ඒකට ආවට පස්සේ ඔයාලට මෙතන තියෙනවා මම ඉස්සෙල්ලා කියවනේ මේ බටන් ඔබලා ඔයාලට ඕන යට දාගන්න පුළුවන් මේක ඔබලා. මේ යටට ඊතලයක් තියෙන එක ඔන්න යටට ඔබලා දාලා ඔයාලට ඕන එකක් දාගන්න පුළුවන්. හරිද? මම මෙතන මේ බටන් කියන එකට දාගන්නවා my contact කියලා දානවා. හරිද? my contact කියලා දාලා පළවෙනි එකට දාගන්නවා let's go කියලා දාගන්නම්කො. let's go. ඔයා කැමති එකක් දාගන්න ඔයාගේ හදන ඇප් එක. මම size එක දානවා 18. දෙවෙනි එකටත් දානවා 18. හරිද? ඉස්සෙල්ලා වගේම තමයි size එක. ඔයාලට තේරෙනවා මේකට ආවට පස්සේ ලේසි කියලා. ඊට පස්සේ bold දාගන්නවා swiftly එක. background එකට ඕන නම් color එකක් දාගන්න. මම දාගන්න යන්නේ නැහැ. ඊට පස්සේ මේක bold දාගෙන let's go කියන එක දෙන්නේ අපි දැන් let's go කියන එකට ආවි මේක ටච් කරගෙන ඉඳලා අපි එන්න ඕනේ මෙතන event කියන එකට. හරිද? event කියන එකට ආවි මෙතන on click කියන එක. ඔබලා මෙතන මේ යට තියෙන නිල් පාට එක ඔබන්න. ඒක ඔබලා මේ component කියන එකට ආවි ආයෙත් add component කියලා දාලා මෙතන ඉන්ටර්නෙට් කියන එක දීලා ඔයා කැමති මොකක් හරි එකක් දීලා add කියන එක දෙන්න. ඊට පස්සේ මෙතනට ඇවිල්ලා මෙතන තියෙන set action කියලා මේ පළවෙනිම තියෙන ඉන්ටර්නෙට් කියන කළු පාට තීරුවට යටින් තියෙන පළවෙනි එක. ඒකට යන්න. ඔව් sorry ඒක දන්නේ නැහැ. ඒක delete කරන්න මට පොඩි වැරදීමක් වුණා. ඒක මෙහෙම දාලා delete කරන්න. මේක අල්ලන් ඉඳලා මෙතන දවර වැරදීමක් වුණොත් මේ මුලට දාපුවාම මෙතන මේ delete කියලා තියෙනවා. ඒකට දාලා delete කරන්න. මේ චුට්ටක් යට පස්සේ set screen කියලා තියෙනවා. අර කළු පාට තීරුවට යටින් හතරවෙනි එක. ඒක අර මෙතෙන්ද දාලා යටටම ගිහින් යට එකේ ඉඳන් දෙවෙනි එක. ඒකට යන්න. ඒක එතෙන්ද දාලා
ඉස්සෙල්ලා මේ කළු තීරුව තියෙන කළු තීරුවට උඩින් එක. ඒක දාලා මෙතෙන් දැම්මා. ඊට පස්සේ මෙහෙම දාලා දෙවෙනි වෙබ්සයිට් එකට යන්නනේ හදන්නේ. දෙවෙනි වෙබ්සයිට් එකේ ඒක සිලෙක්ට් කරා. ඔහොම දැම්මා. මේක එච්ම දාන්න. පළවෙනි එකටත් එච් දාන්න. තේරෙන්නේ නැති දැන් මේක පට්ට ලේසි. දැන් ආයෙත් බැක් වෙන්න. ඊට පස්සේ my contact කියන එක බලන්න. හරිද? my contact කියන එකත් ඔබලා මෙතන on click කියන එක දෙන්න. ඊට පස්සේ මෙතන මේ නිල් පාට එක ඔබන්න ඉස්සෙල්ලා වගේම තමයි. ඊට පස්සේ component කියන එක දීලා add component දීලා ඉන්ටර්නෙට් දුන්නා. කැමති එකක් දුන්නා. add දුන්නා. මේකේ ඉස්සෙල්ලා වගේ නෙමෙයි. හරිද? මේකෙ මේ දෙන්න ඔයා දැන් අපි දැන් මොකක් හරි වෙබ්සයිට් එකකට වාගේ යන්න. හරිද? මාව contact කරගන්න දාන්න යන්නේ. ඊට පස්සේ මෙතන තියෙන set action කියන්නේ කළු පාට තීරුවෙන් යටම එකට දෙන්න. යට එකට එතන ළඟම යට තියෙන එක. ඊට පස්සේ set data කියන එක දෙන්න. ඊට පස්සේ යටටම ගිහින් යට ඉඳන් දෙවෙනි එකට තියෙන එකට දෙන්න. දෙවෙනියට තියෙන ඉන්ටර්නෙට් කියලා. ඒක දීලා මෙතන මේ මෙතන මම පෙන්වන එක බලන්න. හරිද? මේ පෙන්වන්නේ මේක ඔබලා මෙතන මේ තුන්වෙනි එකට දෙන්න. මෙහෙම තුන්වෙනි එකට දීලා select කියන එක දෙන්න. ඊට පස්සේ ඉන්ටර්නෙට් කියන එකට ගිහින් n කියලා දීලා අපි දුන්නේ n කියන එක දීලා ආයෙත් n දෙන්න යට එකට. ඊට පස්සේ මෙතනත් n. ඊට පස්සේ මෙතන set data කියන එකට ගිහින් දැන් මම දුන්නේ මාව contact කරගන්නනේ. මගේ WhatsApp link එක දානවා. හරිද? link එක දානවාම save දෙනවා. හරිද? save දුන්නාට පස්සේ අර බටන් එක එපුවට පස්සේ මේ වෙනවා මගේ inbox එකට. හරිද? මම ඒක පෙන්නන්න. දැන් අපි app එක හදලා ඉවරයි ගොඩක් දුරට. හරිද? ගොඩක් දුරට ඉවරයි. තව app මේ මෙතන මේ තියෙන්නේ මේක ඔබන්න ඊට පස්සේ. ඊට පස්සේ save වෙනවා ඔක්කොම ටික. තව මේ වගේ app හදන විදිහ ඕන නම් මේ පොඩි step එකකින් පොඩි app එකක්. හරිද? ඒ වුණාට මම ගොඩක් අය කියලා දෙන්නේ නැති දෙයක් තමයි මේ කියලා දුන්නේ. ගොඩක් අය සිංහලෙන් මේවා කියලා දෙන්නේ නැහැ. හරිද? හරිද? දැන් මේ app එක හදලා ඉවරනේ. දැන් මේක අපි කොහොමද ගන්නෙ ෆෝන් එකට නේ? ෆෝන් එකට ගන්න නම් ඔයා මේ ෆෝන් එකේ බෑක් එක අයිත් ඔබන්න. ඔබලා මෙතන තියෙනවනේ run කියලා. ආන් ඒක ටච් කරන්න. රන් කරාට පස්සේ මේක රන් වෙනවා. පොඩි සාමාන්‍ය විනාඩි 5ක් 6ක් අපි හදන app එක අනුව තමයි මේක රන් වෙන්නේ. ඊට පස්සේ මේක රන් කරන්න. රන් කරලා විනාඩි 10ක් විතර ගියාට පස්සේ අපිට එනවා ඕපන් කරන්න. ඔහොම තමයි එන්නේ. රන් කරාට පස්සේ පොඩ එනවා විනාඩි 5ක් යන්න පුළුවන් 10ක් යන්න පුළුවන්. සිග්නල් ස්පීඩ් එකයි හදපු app එක හොඳයි නම් ඒක ගොඩක් වෙලා ගිහින් ඇදුවොත් මේක එන්න වෙලා යනවා. හරිද? දැක්කනේ ආව. ඊට පස්සේ just now දීලා app එක ගන්න තමයි තියෙන්නේ. මේ තියෙන install කියලා. install දෙන්න ඊට පස්සේ. හරිද? අපි මේ හදපු app එක මේ. හරිද? මෙහෙම ආවොත් ඔයා මෙතන මේ තියෙන more details කියන්නේ ඒක ටච් කරන්න. ඒක ටච් කරලා install enemy කියන එක දෙන්න. ඊට පස්සේ ඔයාගේ ෆෝන් එකේ ලොක් එකක් දාලා නැත්තම් නිකන් මේ ඊට පස්සේ ඔහොම වෙනවා install වෙනවා පේනවනේ. සුපිරියක් තමයි දැන් ඕපන් දෙන්න. ඕක පේනවනේ අපි හදපු app එක. මේ let's go කියන එක දෙන්න. let's go කියන එකට ගිහින් අපි දැන් YouTube go යන්නේ හදන්නේ. YouTube go කියන එක දෙන්න. දැන් ඔයාලට පේනවා ඇති මම වෙබ්සයිට් එකකට ගියාද? නැහැ. app එකේම තමයි මේ වෙබ්සයිට් එක රන් වෙන්නේ. ඒ කියන්නේ web view ගොඩක් වටින app එකක් තමයි හදන විදිය කියලා දුන්නේ. ඔයාලට වටී මං හිතන්නේ. සාමාන්‍ය වෙලාවට ඔයාලට මේක හදලා විකුණන්නත් පුළුවන්. නැත්තම් ඔයාගේ හදලා ඔයා හැදුවේ කියලා පොඩි ප්‍රසිද්ධියක් සාමාන්‍ය ගන්නත් පුළුවන්. ඔයාත් හදලා බලන්න. පේනවනේ. මම සිග්නල් කේස් එකක් ඒක තමයි පොඩ්ඩක් අවුලකට තියෙන්නේ. පොඩ්ඩක් ඉන්න මේකේ ඔන්න ආවා. දැක්කනේ. ඔන්න ආවා කීප විදිහටම අලුත්ම YouTube ප්‍රීමියම් එකක් ගත්තා වගේ. ඒ කියන්නේ YouTube app එකක් ඩවුන්ලෝඩ් කරා වගේ නේ. පේනවනේ. ඕන දේ සර්ච් කරලා බලන්න පුළුවන් ඕන පේනවා. ඔයිට සර්ච් කරලා බලමු. මගේ channel එකමයි මම සර්ච් කරේ. පේනවනේ මගේ channel එක උඩින්ම ආවා. පේනවනේ දැන් අපි හදපු app එක. මම මගේ YouTube account එකට ගිහින් පෙන්නුවා. මං හිතනවා නම් වීඩියෝ එක වටී කියලා අනිවාර්යෙන් මං ඔයාලා ඉල්ලන එකම දේ තමයි YouTube එකට සපෝට් එකක්. ඒ කියන්නේ 1K යන සපෝට් එකක් ඕනේ. තව මේ වගේ මේකේ
ඇප් හදන්න විදි ගොඩක් තියෙනවා. ඒ කියන්නේ වීඩියෝ එකක් දාන්න ස්ක්‍රීන් එකට එක එක වගේ එක එක විදි තියෙනවා මේකේ. ඇප් හදන විදිය තව ඉස්සරහට ඕන නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාමු හැමෝම. හරිද? කමෙන්ට් එකක් දාලා ලයික් එකක් දාලා සපෝට් එකක් ඕනේ. අනිවාර්යෙන් තව යාළුවෙක්ට බලන්න ෂෙයා කරන්න වීඩියෝ එක. හරිද? මේ වගේ වීඩියෝ ඕන නම් කමෙන්ට් එකක් දාමු. තව ඉස්සරහට මම වීඩියෝ එකක් ගේනවා. ඊමණි වීඩියෝ එකක් ගේනවා ඊළඟට. තව මේකෙම පාර්ට් 1 පාර්ට් 2 3 කියලා වීඩියෝ ඕන නම් කමෙන්ට් එකක් දාමු අනිවාර්යෙන්. හරිද? එහෙනම් අදට ගිහින් එන්න. හැමෝටම සුබ දවසක්. good luck.